Welcome back to my channel. අද අපි හදන්න යන්නේ චුරුස් හදන එක අමාරුයි කියලා නේද හිතාගෙන හිටියේ. අද මම පෙන්නන්නම් චුරුස් හදන එක කොච්චර ලේසියිද කියලා. ඉවර වෙනකම් බලන්න ඕනේ මොකද හැම ටෙක්නික් එකක්ම හරියටම යූස් කරොත් විතරයි හරියටම ක්‍රිස්පි යම්මි චුරුස් ටිකක් හදාගන්න පුළුවන්. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම පිටි මිශ්‍රණය හදාගෙන ඉමු. මම මේකට මේ පොඩි ලිප තමයි පාවිච්චි කරන්නේ. හරි ලිප පත්තු කරගත්තා. මම අද 20 දෙනෙකුට විතර කන්න තමයි මේක හදන්නේ. හින්දා මම ලොකු භාජනයක් ගන්නවා. 20 දෙනෙකුට හදන්න ඕනේ ප්‍රමාණයට තමයි මම ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්නෙ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් 4 දෙනෙකුට කෑමට ගන්න නම් ගන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණය. හරි ඉස්සෙල්ලාම මම වතුර කෝප්ප 6ක් ලිපේ තියාගත්ත භාජනයට දාගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා බටර් කෝප්ප 3න් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 170ක් විතර. ඒකත් අපි අර වතුර එකට එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නවා sugar table spoon 6ක් විතර එකතු කරගන්න ඕනේ. salt teaspoon 1/2ක් එකතු කරගන්න. ඊළඟට vanilla teaspoon 2ක් එකතු කරගන්නවා. හරි ඒක චුට්ටක් mix කරලා ඉවරලා boil වෙන්න තියන්න හොඳින්. හරි ඉතින් දැන් මේක හොඳින් boil වීගෙන එන්නේ. අපි දැන් මේකට flour එකතු කරන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන කෝප් එක සයිස් එක. ඉතින් මට ඕනේ වෙනවා පාන් පිටි කෝප්ප 6ක් මේකට අද. හරි ඉතින් මේ පාන් පිටි ටිකෙන් ටික අපේ අර උතුරන වතුරකට එකතු කරගන්නයි දැන් තියෙන්නේ. ඒත් එක්කම අපි ලිප නිවන්න ඕනේ දැන්. දැන් මේ පාන් පිටි ටික අර වතුරේ හොඳින් mix කරගන්න ඕනේ ඩෝ එකක් හැදෙන විදිහට. මම හැන්දෙන් දැන් ස්පැචුලා එකට මාරු වෙනවා. ඒකෙන් දැන් මේක හොඳින් mix කරගන්න ඕනේ. ඔයාලට ස්පැචුලා එකක් නැත්නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අර නිවාගත්ත ලිප ලාවට පත්තු වෙන්න ඉඩ අරින්න මද ගින්නේ මේක හොඳින් mix කරගන්න. එතකොට චුරාස් එක හොඳින් crispy වෙනවා. හරි ඉතින් මේක හොඳින් mix කරලා ඩෝ එකක් වුණාට පස්සේ මේක ටිකක් නිවෙන්න අරින්න ඕනේ. සහ දැන් ඔයාලගේ ලිප නිවා ගන්න. දැන් පැය භාගයකට පස්සේ අපේ ඩෝ එක නිවලා තියෙන්නේ. දැන් මට ඕන වෙනවා බිත්තර 2ක්. දැන් අපේ අර නිවිලා තියෙන ඩෝ එකට මේ බිත්තර 2 එකතු කරගන්න තමයි යන්නේ. ඉතින් දැන් මේ නිවිලා තියෙන ඩෝ එකේ මේ බිත්තර 2 හොඳින් mix කරගන්න ඕනේ. හරි අපේ ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් මම අලුත් භාජනයක් ලිපේ තියලා තෙල් එක රත් වෙන්න තියාගන්නවා. අපේ චුරුස් ටික බෙද ගන්න ඕන වෙන නිසා. ඊළඟට අපිට ඕන වෙනවා පයිපින් බෑග්ස්. පයිපින් බෑග්ස් එකකුයි ඔයාලා කැමති හැඩේ නොසෙල් එකකුයි ඔයාලට තෝරගන්න පුළුවන්. අද මම තෝරගත්තේ මෙන්න මේ හැඩ දෙක තමයි. ඊළඟට අපි පයිපින් බෑග් එකට නොසල් එක දාලා ඒක හදාගෙන ඉන්න ඕනේ. හරි ගාවට හදාගත්ත පයිපින් බෑග් එකට අපේ මික්ස්චරයෙන් ටිකක් පුරව ගන්න ඕනේ. ඊළඟට අපිට ඕනේ වෙනවා බෙදගත්ත චොරොස් ටික දාගන්න භාජනෙකුත්. හරි ඉතින් තෙල් එක හොඳින් රත් වෙලාද නැද්ද බලලා ඉවරලා ඔයල් එක හොඳින් රත් වෙලා නම් ඔයාලගේ චුරොස් ටිකෙන් ටික මේ විදියට කපලා ඔයාලගේ තෙල් එකට දාගෙන හොඳින් බෙද ගන්න. පේනව නේද අපේ චුරොස් ටික ලස්සනට බෙදෙන විදිය? අන්න ඉතින් මගේ යාළුවත් ඇවිත් මට උදව් කරන්නයි කියලා. උදව් කරන්න ආවයි කියපු යාළුවා පේනව නේද? කරන වැඩේ. එයා ඕක තමයි මට කරන උදව්ව දැන් මේ ඇවිල්ලා. හරි ඊළඟට අපි වෙනම භාජනයකට සීනි කුරුඳු කුඩුයි දෙක එකට mix කරගන්න ඕනේ. ඊළඟට අපි බෙදගත්ත චොරොස් වලින්
ටික ටික අරගෙන අපි හදාගත්ත සීනි මිශ්‍රණයේ දාලා ඒක හොඳින් කවලම් කරගන්න ඕනි. මේ වැඩේදී ඔයාලට මෙහෙම අර පටු භාජනයක් නැතිව ට්‍රේ එකක් වගේ එකකට සීනි සිනමන් කලවම් කරලා ඉවරලා එහෙම කරගන්න එකත් ලේසි. ඊට පස්සේ මම්මගේ චොරස් ටික මේ විදියට ලස්සනට ප්ලේට් එකක අතුර ගන්නවා. පේනවනේ අපේ චොරස් ටික ලස්සනට ක්‍රිස්පි විදියට තියෙනවා. ඊළඟට අපිට මේ චොරස් එක කන්න චොකලට් ඕනේ වෙනවා. ඔයාලට කඩෙන් ගන්න චොකලට් බාර් එකක් තිය කරලා ගන්න පුළුවන්. මම නම් අද ගන්නේ නියුට්ටලා එකක්. චොකලට් නැතුවත් මේ චොරස් එක මාර රහයි. ඔයාලා අනිවාර්යෙන් මේක හදලා කාලා බලන්න ඕනේ. මෙච්චර කල් චොරස් හදන්න අමාරු කියලා හිතන් හිටපු අය බලන්න මේක කොච්චර ලේසිද කියලා. මේ බලන්න මගේ ලස්සන චොරස් එක. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ලේසියෙන්ම ගෙදර තියෙන චොරස් හදාගන්නේ. ඉතින් මෙච්චර වෙලා මාව බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.